පාසුකු ප්‍රහාරය කිසිම හේතුවක් දන්නේ නැතුව කිසිම වැරැද්දක් නොකර ඇයි මැරුණේ කියලාවත් දන්නේ නැතුව මේ රටේ අහිංසක මිනිස්සු ටිකක් මීට අවුරුදු 7කට කලින් මැරුණා. මැරුණා නෙමෙයි ඇත්තටම කිව්වොත් මැරුවා. අපි හැමෝටම මතකයි 2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සහ ඒ දිනයන්හිදී වෙච්ච දේවල්. 261කට ආසන්න පිරිසක් ඇයි මැරුණේ කියලාවත් දන්නේ නැතුව අනේ දෙයියනේ ඇයි මේ මිනිස්සු ඇත්තටම මැරුණේ කියලාත් මේ මිනිස්සු දන්නේ නැතුව මැරුණා. ඒකේ හිටියා ළමයි 40ක් 50ක් විතර මේ චූටි මල් කැකුළු 40ක් 50ක් විතර හිටියා. කාට කරපු වැරැද්දක්ද? ඒ ළමයි කාට කරපු වැරැද්දකටද මැරුණේ? දන්නේ නැහැ. සේවය කියන්නේ තමන් සේවය කියන්නේ පොලිස් නිලධාරීන් තමන්ගේ කාර්ය කර කර ඉද්දි පොලිස් නිලධාරීන් 3 දෙනෙක් මැරෙනවා. ඒ මිනිස්සු දන්නේ ඇයි මිනිස්සු මැරුණේ කියලා. මේ රට හරි සුරක්ෂිතයි ශ්‍රී ලංකාවට යන්න පුළුවන් හරි ලස්සන රටක් කියලා මේ රට බලන්න ආපු විදේශ ජාතිකයිනුත් 45ක් 50ක් වගේ අතර පිරිසක් මැරුණා. ඒ මිනිස්සු මොකද්ද කරපු වැරද්ද? අර ලංකාවේ මිනිස්සු දෙයියනේ මේ වගේ රටක ඉපදුණු කරුමෙට මැරුණා කියලා හිතලා සමහරක් විට ඒ මිනිස්සුට ඒ කරුමේ හරි පරිසම් දෙන්නේ නැති. අපි මේ රටේ ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා හරි. අර මිනිස්සු මං කියන්නේ මේ කිසිම මිනිස්සෙක් මැරුණේ තමන්ගේ උමනාවට නෙමෙයිනේ. මේ අහිංසක මිනිස්සු කවුරුත් තමන් මැරුණේ ඇයි කියලාවත් දන්නේ නැතුවයි මැරුණේ. මං අහන්නේ මේ මිනිස්සු වෙනුවෙන් කවුද ඇයි ඒ මිනිස්සු වෙනුවෙන් කවුරුත් පෙනීන්නේ නැත්තේ? හරි පව්. මේ අසරණ මිනිස්සු මැරුණේ ඇයිද කියලාවත් දන්නේ නැතුව මැරිච්ච මිනිස්සු මේ. මේකට අපි කවුරුත්ම හඬ නගන්න නැත්තම් හොඳට මතක තියාගන්න අපේ අත්වලත් ලේ ගෑවිලා තියෙනවා. මොකද අපිට අසාධාරණයක් වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම් අපෙන් ඇති වැඩක් නැහැ. මේ දේවල් නඩු විභාග වෙන්න එපායි. මේවා ඇවිල්ලා මේවා එසේ මෙසේ දේවල් නෙමෙයිනේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ රටේ ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් ඇති කරපු දෙයක්නේ. එතකොට මේවා අධිකරණ ඉදිරියේ නඩු විභාග වලට ඒවා යනවා. එතකොට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වගේ වෙලාවට සමහරක් කණ්ඩායම් අර අහිංසක අසරණ මිනිස්සු ගැන හිතන්නේ නැතුව තමන්ගේ දේශපාලන ඇජෙන්ඩා වලට අවධානය යොමු කරලා ඉවර වෙලා එක එක නාට්‍ය රඟ දක්වලා ඉවර වෙලා මේ නඩු විභාග වෙනත් පැත්තකට ගෙනියන්න කටයුතු කරනවා.